කිව්වා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ගෙදරට ඇවිල්ලා මේ අදෘශ්‍යමාන බලවේග කියන්නේ මොනවද කියලා කියලා දෙන්න. දැන් මං ඇවිල්ලා ඉන්නේ. බලමු මොනවද මේ අදෘශ්‍යමාන කියලා කියන්නේ මොනවද? දෘශ්‍යමාන නම කියන්නේ පේන්නේ නැහැ කියන්නේ. මේ විශ්වයේ තියෙන විශ්ව ශක්තියන අපිට පේන්නේ නැහැ. දැන් මම කියන දේ විශ්වයට මුදාහැරෙන බව අපි හැමෝම දන්නවා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. නමුත් අපිට ඒ තරංග කිසිම දවසක පේන්නේ නැහැ. අපිට රූපවාහිනී පින්තූර පේනවා. හැබැයි අපි දන්නේ නැහැ රූපවාහිනී පින්තූර කොහෙදලා එන්නේ කියලා. අපිට මොබයිල් ෆෝන්ස් හැමෝටම තියෙනවා. බොහොම සරලයි. ඒකට අපිට හැමතිස්සෙම කෝල්ස් එනවා. නමුත් අපිට එන තැන අපි දන්නවා කොහෙන් හරි ටවර් එකකින් තමයි එන්නේ කියලා. නමුත් ඒ එන තරංග අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්නේ හිටියට පස්සේ ඒ පුජ්‍යලයා මැරෙනවා. මැරෙනවා කියලා කියන්නේ යාළඟ තියෙන ප්‍රාණ වායුව කියලා කියන්නේ. මේ ජීවී වායුව මේ වාතයට නිදහස, විශ්වයට නිදහස. එයාටත් යම් කිසි කරපු පුණ්‍ය කර්මයන් මත එයාටත් ලැබෙනවා යම් කිසි ආත්මයක් ලැබෙනවා. ඒ කියන්නේ විශ්ව ශක්තියක් ලැබෙනවා. ඒ විශ්ව ශක්තිය යා කරපු කුසල කර්මානුව ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විඥාන ශක්තිය වැඩි වෙනවා. විඥාන ශක්තිය අනුව යාට පුළුවන්කම තියෙනවා. යා හොඳ තැනකට යන්නත් පුළුවන්, නරක තැනකට යන්නත් පුළුවන්. යා හොඳ තැනකට ගියොත් බණ භාවනා කරලා පන්සලක ඉඳගෙන යාගේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න පෙරම් පුරන්න පුළුවන්. යාට පුළුවන් මේ ආත්මෙදිම හොඳ තත්ත්වයක ඉඳලා මිය ගියා නම් යාට පුළුවන් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න. ඒකම නරක විදියට නරක සිතුවිලි හැමතිස්සෙම ඍණාත්මක විදියට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව කියන එක ප්‍රතිබඳගෙන මිය ගියාට පස්සේ අන්න ඒ වගේ අය പ്രേත ලෝකවල උප්පත්තිය ලැබෙනවා. කවදාවත් දානයක් දීලා නැහැ. හාමුදුරුවරුන්ට බනිනවා, බුද්ධ ආගමට බනිනවා. එතකොට හැමතිස්සෙම ආරක්කු බොනවා, මස් මාංශ බුදිනවා. ඒතර මේ වගේ අයට අපිට හිතන්න බෑ ඒ අය දිව්‍ය ලෝකික උපදීවි කියලා. ඉතින් මෙයා අනිවාර්යයෙන්ම උප්පත්තිය ලබන්නේ പ്രേත ලෝකවල. ඒතකොට එයාගේ ආශාව තියෙනවා, ක්‍රෝධය හිතවල තියෙනවා, වෛරය හිතවල තියෙනවා. ඒතකොට ඒගොල්ලන් හැමතිස්සෙම මේ අපි ජීවත් වෙන මනුෂ්‍ය වර්ගයා එක්කම ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයා කලින් හිටපු ගෙදරට යනවා. ගෙදර ඉන්න හොඳට කාලා බිල සතුටින් ඉන්නවා නම් පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මොකද කලින් ඉඳලා පුරුද්දකම තියෙන්නේ. ඊර්ෂ්‍යා කරලන් ඒ තියෙන ප්‍රතිපත්තියම තමයි මිය ගියාට පස්සෙත් තියෙන්නේ ඒ අයට. මොකද අලුතෙන් එනලා නැහැනේ විඥාන ශක්තිය දියුණු කරගෙන නැහැ. ඒ කියන්නේ ධනාත්මක දේවල් කරලා නැහැ. පින් පුණ්‍ය කර්මයන් කරලා නැහැ. කුසල් කර වඩලා නැහැ. ඒතකොට මේගොල්ලන්ට තියෙන්නේ තර මිනිසෙක් විදිහට ජීවත් වෙලා ඉන්න කාලේ කරපෝ ඒ ගතිගුණම තමයි මැරලා ගියාට පස්සෙත් තියෙන්නේ. ඒතකොට මේ ආත්ම තමයි මේ විශ්ව ශක්තිය හරහා මේ විශ්වය හරහා ගමන් කරලා ඒ පවුලේ ඉන්න අයට කරදර හියර බාධා කරන්නේ. හැබැයි ගොඩක් අය විශ්වාසයක් තියෙනවා පිටින් එන ඒවත් අපිට එනවා කියලා. පිටින් එන්නේ නැහැ කවුරු. උත තමගේ ඥාතිම බලවේග තමයි Tamanට ඇවිල්ලා කරදර හිරියර බාධා කරන්නේ. එක දවසක් මඩ ඇවිල්ලා කියනවා මේ අපේ ගෙදර වළං පෙරලනවා, ඒ කැලෙන්ඩරේ කොළ ගණන් කරනවා. ඉතින් මම කිව්වා කවුද ඒව කරන්නේ කියලා. මම කිව්වා සමහරවිට මීයෝ එහෙම දින වැරදිලා එහෙම බලනවත් දන්නේ නැහැ කියලා. නෑ මහත්තයා එහෙම නෙවෙයි මේ අපේ ගෙදර ඇත්තටම වළං උදේට ගැන රැට හොදලා නවපු තැන් වල නෙවෙයි වළං තියෙන්නේ සද්ද ඇහෙනවා. උදේට බලනකොට මිදුලේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ පිටිපස්ස පැත්තේ තියෙන්නේ කියලා. කැලෙන්ඩරේ උසලා ගමන් කියන්නේ කැලෙන්ඩරේ උසලා පෙරලනවා. සද්ද ඇහෙනවා. මම කිව්වා එහෙනම් ඕගොල්ලන්ගේ ඥාතිම කෙනෙක් මේ ළඟදී මැරිලා ඕගොල්ලන්ගේ ගෙදරට උදේ හවසේ යනවා එනවා ඇති කියලා. ඉතින් බලනකොටත් ඒ කාරණාව ඇත්ත. ඉතින් මට කරන්න පුළුවන් දේ මම ඒගොල්ලන්ට උදව්පකාර වශයෙන් කරලා ඒ ඉඳපු ඥාති බලවේගය ඉවත් කරලා සදාකාලය ඒගොල්ලන්ට සුවය ගෙනත් දුන්නා. හැබැයි ඒගොල්ලෝ කාලයක් තිස්සේ දුක් විඳලා තිබුණා. මොකද හේතුව ඒ ඥාතියා ගෙදර ඉඳගෙන ඒගොල්ලන්ට රණ්ඩු සරුවල් කරනවා, කරදර හිරියර බාධා කරනවා. මේ දේවල් වලට ගොඩාක් පාත්‍ර වෙලා තිබ්බා. ඒ ගෙදර හිටිය ගෑනු ළමයි 3 දෙනෙක් එක්කෙනෙක්වත් කසාද ඔක්කොමල වගේ කසාද බඳින වයසේ හිටියේ එක්කෙනෙක්වත් කසාද බැඳලා නැහැ. රණ්ඩු වෙවි ගෙදරට වෙලාම ඉන්න. ඉතින් අර ඒ බලවේගය ඉවත් කරාට පස්සේ ඒ ගෙදර ඔක්කොමලා කසාද බැඳලා ගියා. ඒගොල්ලෝ ව්‍යාපාර කටයුත්තක් පටන් ගත්තා. ඉතින් ඒගොල්ලෝ දැන් දියුණු වෙලා හොඳ තත්ත්වේ ඉන්නවා. ඉතින් මම කියන්නේ ඔයගලන්ට එහෙම പ്രേත දෝෂ, භූත දෝෂ ගෙදරක තියෙනවා නම් තමන්ගේ අඹසැමියන් අතර තියෙන සම්බන්ධතාවය ඇත්තරම නැතුව යනවා ටික දවසක් යනකොට. මොකද රණ්ඩු සරුවල් වෙන එක අසීමිතයි. කිසිම හේතුවක් නැහැ. අපි කියනවා කන්න ගත්ත බත් පිට කන්න බෑ, කටේ දා ගන්න බෑ, ඒ වෙලාවෙත් රණ්ඩු වෙනවා කියලා.
එතකොට ඒකට එක්ක ලුණු නෑ කියනවා නැත්නම් මිරිස් නෑ කියනවා. ඔය වගේ නොයෙකුත් හේතු තියෙන. බොහොම සරල හේතු. ඉතින් මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර ඥාති බලවේගය ඇවිල්ලා තවත් කෙනෙකුට ශරීරයේ ඉඳගෙන බලපෑම් කරන නැත්නම් පරිබාහිරයෙන් ඉඳගෙන බලපෑම් කරනවා මේ gedara අඬුසරවල ටික. ගේන සල්ලි ටික නැතුව යනවා. ඉක්මනින්ම වියදම් වෙනවා. එතකොට බාහිරව දෝෂත් ඇති වෙනවා. එතකොට මේ වගේ මේ പ്രേත දෝෂය තියෙනකොට මේ බාහිරව දෝෂත් එක්ක තියෙනකොට මේ කලුවකා කියන කෙනත් ළඟට ළඟයි. එතකොට මේ නිවසර ඒ වගේ බලපෑම් ඇති වුණාම මේ නිවසේ තියෙන සමගිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. සාමය නැති වෙනවා. උයන කැම ටික රස නැතුව යනවා. මේ වගේ ප්‍රශ්න කන්දරාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? නොයෙකුත් එක්කෙනා සොයසොයා පසුපස ගමන් කරනවා. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරියටම හොයන්නේ. මේක තමයි තියෙන ගැටලුව. ඒකට විසඳුම් හැමතැනම තියෙනවා. ගොඩක් අය ඒකට ඉන්නවා. ඔයගලන්ට යම් කිසි තොරතුරක් හරියටම දැනගන්න ඕන. මේක කොහොමද හරියටම කරගන්න ඕනේ කියලා මට පණිවිඩයක් දෙන්න. මම ඔයගලන්ගේ ජීවිත සකස් කරලා දෙන්න. නොපිරියලා මම ඒ වෙනුවෙන් කටයුතු කරනවා.